ආයිබෝවන් මැයි මාසේ 14 වෙනිදා ගුරු නොහොත් බ්‍රහස්පති දිව්‍ය රාජ්‍යයේ ග්‍රහ මාරුවක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ මැයි මාසේ 17 වෙනිදා බදාදා වගේ රාත්‍රී 10:36ට. සාමාන්‍යයෙන් මාස 6කට වසරකට කාලයක් වගේ තමයි රාශියෙන් රාශියට ගුරු ග්‍රහය සාමාන්‍යයෙන් ගමන ආරම්භ කරන්නේ. ඉතින් මෙවර අවුරුදු 12කට පස්සේ තමයි මිථුන රාශියට මේ ගමන ආරම්භ කරන්න යන්නේ. එතකොට ගුරුට සතුරු රාශියක් හැටියට තමයි මේ බුධරාජ මිථුන රාශිය හඳුන්වන්නේ. ගුරු ඇවිල්ලා සාමාන්‍යයෙන් ගෝචර ගමනේදී රාශි 5ක සුබඵල දෙන ග්‍රහයෙක්. සෙනසුරු රාශි 3කයි සුබඵල දෙන්නේ. සිකුරු රාශි 9ක සුබඵල දෙනවා. බුධ 7ක සුබඵල දෙනවා. ඊළඟට වැඩිම සුබඵල දෙන්නේ බ්‍රහස්පති. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය. සෙනසුරුටත් වඩා විශාලයි. සෙනසුරු පුතිය වගේ 815 ගුණය විශාල. බ්‍රහස්පති මේ මහ පොළොව වගේ 1368 ගුණයක් විශාලයි. ඉතින් මේ බ්‍රහස්පති දිව්‍ය රාජ්‍යයේ මහා දසා අතුරු දසා විදසා ලබලා තියෙන අයට මේ 14 වෙනිදාන් පස්සේ සුබඵලත් වෙනවා. නැත්තම් මේක අදාළ වෙන්නේ නැහැ කිසිසේත්ම. ගුරුගේ මහා දසා අතුරු දසා විදසා නැත්නම් ලබලා නැත්නම් තමන්ට සුබඵල දෙන්න විදියක් නැහැනේ. ආණ්ඩුකාර පදවියක් තියෙන්න ඕන සුබඵල දෙන්න. ගුරුට බලයක් තියෙන්න ඕන. ඒක නිසා මේක අදාළ වෙන්නේ බ්‍රහස්පතිගේ මහා දසා අතුරු දසා විදසා තියෙන අයට පමණයි. ඉතින් අනිකුත් අයට සමඵල උදා කරන අනිකුත් ලග්න හිමියන්ට උෂඹ සිංහ ධනු කුම්භ තුලා කියන ලග්න පහට තමයි මේවර සුබඵල වෙන්නේ. උෂඹ සිංහ ධනු කුම්භ තුලා කියන ලග්න පහට තමයි සුබඵල වෙන්නේ. ඒ සුබඵල මොනවද කියලාත් අපි සාරාංශ කරලා කෙටියෙන් සඳහන් කරනවා. එතකොට බ්‍රහස්පති කියන්නේ මහා දසාව අවුරුදු 16ක් අයිති බ්‍රහස්පතිට. සිකුරුට තමයි වැඩිම මහා දසා කාලයක් තියෙන්නේ අවුරුදු 20. ඊළඟට සෙනසුරුට 19ක් දීලා තියෙනවා. පෘථුවියේ හෙවණැල්ල වෙච්ච රාහුට 18ක් දීලා තියෙනවා. ඊළඟට ගුරුට 16ක් දීලා තියෙනවා. ගුරුට තමයි ඊළඟට වැඩි. නමුත් මෙයා තමයි විශාලම ග්‍රහය. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය. මහා පොළොව වගේ 1368 ගුණයක් විශාලයි. චන්ද්‍රයෝ 64ක් ඉන්නවලු සෙනසුරුට. මහා පොළොව වගේ 815 ගුණ විශාල. එහෙනම් ගුරුට කොහොම චන්ද්‍රයෝ සංඛ්‍යාවක් ඇද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනනේ. දෙවියන්ගේ බමුණුන්ගේ මැදුම් පිදුම් ලබන ග්‍රහය හැටියට තමයි බ්‍රහස්පති තාරකාව හඳුන්වලා තියෙන පුරාණ ආචාර්යවරුන් විසින්. මේ වර්තමානයේ විද්‍යාඥයන් මේවා තහවුරු කරන්න කලින් ගැලිලි කොපර්නිකස්ලා වගේ අය දුරෙක්ස සොයාගත්තයන් පස්සේ තමයි මේවා තහවුරු වුණේ. නැත්තම් මේවා ඊශ්වරයන් වහන්සේලා දිව්‍ය ඥාණයෙන් සොයාගත්ත දේවල්. අවුරුදු 12කට බ්‍රහස්පති හිටපු රාශියට එනවා කියලා කිව්වේ විද්‍යාඥයන්ට කලින් ඊශ්වරයන් වහන්සේලානේ. තාරකා විද්‍යා ක්‍රමයක් නැතුව දිව්‍ය ඥාණයෙන් පවසපු දේවල්. ලෝට මේ ශාස්ත්‍රය දුන්නේ දිව්‍ය ඥාණයෙන්නේ. බ්‍රහස්පතිට අවුරුදු 16ක් දෙනකොට මුළු ලෝකෙටම ජීව වායුව සපයන රවිට දුන්නේ අවුරුදු 6යි. බුදට 17ක් දෙන සඳුගෙනුත් දෙකෙක් පංගුවක් තරම් කුඩා ග්‍රහයෙකුට මොන ආකාරයෙන් මේක බෙදුවද කියන එක අපිට අද්දටත් කිසිසේත්ම කොච්චර කල්පනා කරත් පසක් කරගන්න අමාරු තත්ත්වයක් මේ පිළිබඳව තියෙන්නේ. සඳුට 10ක් දෙනවා. ඒ තමයි කියන්නේ. මේක අපිට අදාහ ගන්න බෑ. මේ ශාස්ත්‍රයේ වගේ තමයි. ඉගෙනගෙන ඉවරයක් නෑ. මහා සාගර වගේ
විෂයම් මහා දසා තියෙනවා, අතුරු දසා තියෙනවා, විදසා තියෙනවා, ප්‍රාණ දසා, සූක්ෂම දසා යනාදි වශයෙන් සියුම් ක්‍රමවලට මේක බෙදෙනවා. ඉතින් ඒක නිසා අනාවැකී 44ක් කියපු අනාවැකී සක්විත්ත හැටියට මම කියනවා මෙවර තමුන්නාන්සෙලට බ්‍රහස්පතිගේ මහා දසා අතුරු දසා විදසා තියෙනවා නම් උප්පත්තිය බලවත් වෙලා හරි යෝගකාරක වෙලා හිටියනම් යෝගකාරක කියන්නේ 159 අධිපති බලයක් තිබ්බනම් බ්‍රහස්පතිට අන්නේ අයට මේ සුබඵල දෙනවා සතුරු වෙලා හිටියත් උප්පත්තියේ සතුරු වෙලා හිටියත් යෝගකාරක නම් සුබඵලත් වෙනවා. ඉතින් මේ සුබඵල මොනවද කියලා කෙටියෙන් සාරාංශ කරලා සඳහන් කරනවා නම් හදිසි ධනලාභ, භූමි වාසනා, රැකියාවේ දියුණුව, ව්‍යාපාර දියුණුව. මේවා අනිවාර්යයෙන් නම්බුනාම උසස් වීම. තමන් යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරලා අතරමඟ ඒක ඇන හිටියනම් නැවත එවැනි දේවල් ආරම්භ කරන්න හොඳ කාලයක් හැටියට මේ කාලේ පෙන්වා දෙන්න පුළුවන්. හදිසි ධනලාභ කොහොම ලොතරයි වාසනා තවත් දේවල් තියෙනවා. අනිත් දේවල් සූදු වලට අයිති නිසා මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. හදිසි ධනලාභ කොහොම ඉතින් Tamanට එක්ක මැනිකක් ලැබෙන්න ඕන, එක්ක වාහන බිස්නස් එකක් කරන්න ඕන, නැත්නම් තමුන් කරන ව්‍යාපාරේ මේ වෙනදට වඩා අධික ලාභ උපයන්න ඕන. සමහර බඩු තියෙනවා තමන් ස්ටොක් කරලා තියෙද්දි ගණන් වැඩි වෙනවා. දැන් බලන්න පවුමක් තිබ්බේ සාමාන්‍යයෙන් ලක්ෂයකට වගේ තිබ්බේ. දැන් පවුමක් කීයද? 2යි 40යි 50යි. මේක නොසිතූ විදියට ගණන් යනවා. අන්න ඒ වැඩි රත්තරන් ස්ටොක් කරපු අයට බලන්න අධික ලාභ ලබන්න පුළුවන්. පෙට්ටි වීදියේ දේවියකෙන්නේ හැමෝම ගන්න ඉතින්. දේවියකට තමයි ඉතින් ගොඩක් මේකේ ලාභය ඇවිල්ලා තියෙන්නේ. එයාලා ටොන් ගාණක් තියෙනවනේ රත්තරන් එයාලා ළඟ. ජුවලරි හදන අය ගන්න එතන. ඉතින් ඒක නිසා Tamanට මේ වෙලාවේ කවුරු හරි පිහිට වෙනවා. තමන්ගේ යාළුවෙන් මිත්‍රෙන් ඥාතියෙකුෙන් හරි Tamanට මුදල් වලින් හරි වෙනත් දේවල් වලින් හරි උපකාර කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. තමන් අසනීපයක් වෙලා හිටියනම් ඒ අසනීපේ වහා සුව වෙන්න පුළුවන්. අන්න ඒකයි. මෙතෙක් ලෙඩ දුක් තිබිච්ච අය ඉන්නවනම් සුව වෙන්නේ නැතුව අන්න බ්‍රහස්පති දිව්‍ය රාජ්‍යයේ මහා දසාව ලබලා අතුරුසා විසා ලබලා තියෙනවනම් ඒ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් 14 මේ 14 ඉඳලා Tamanට හොඳ කාල සීමාවක් එතකොට ලබනවා. ඒක නම් තමන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. කොටිම කියන තමන්ගේ පෙර පින පෑදෙන අවස්ථාවක් මේ ලග්න පහට වෘෂභ සිංහ ධනු කුම්භ තුලා ලග්න පහට ඒ පෙර පින් පෑදෙන අවස්ථාවක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයිනේ අද නිල්වැණිකක් හම්බුනො කැරට් 5ක එකක් කෝටියකට එහා යනවනේ. කැරට් එකක් ලක්ෂ 5යිනේ දැන් නිල්වැණිකක්. රතු මැණික රූබියක් ගත්තත් එහෙමයිනේ. අද ඒවා පාෂාණ භූමියෙන් ලැබෙන දැන් අඩුයි. ඒක නිසා ඒව වටිනාකම වැඩි වෙලා තියෙනවා. මොකද ඉල්ලුම වැඩි. ඕන තරම් සල්ලි අධික ලෙක්ස තියන අය කොහේ හරි යන්න ඕන වුණා නම් අදිසි කරදරයකදී මැණික ගත්තා ගියා. ඒක නිසානේ මේ වගේ වරන් දාන්නේ සල්ලි තියන අය. ඉතින් තමන්ට මේ වෙලාවේ මේ ගුරු ග්‍රහයගේ මේ සුබඵල ලබන්න තමන්ට පුළුවන්කම තියෙන පුෂ්පරාග වගේ මැණිකක් රත්තරන්ින් හදලා දාගත්ත නම් මොකද රාහුටයි ගුරුටයි තමයි රත්තරන් වලින් පළඳින්න කියලා තියෙන්නේ. අනිත් දියමන්තිය පවා රිදියෙන් පළඳින්න කියලා තියෙන. ඒක නිසා එවැනි අය තමන්ට පුෂ්පරාග මැණිකක් මේ භාවිතා කරනවා නම් පෙන්ඩන් එකක් හරි මුදුවක් හරි තමන්ට මේ ලැබෙන ඒ ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙනවා කියලා ඊශ්වරයන් වහන්සේලා පවසලා තියෙනවා. ඒක නිසා මම කියන්නේ තමුන්වහන්සේලා මේවා කරලා බලන්න. ගුරුගේ පීරියඩ් එකක් යනවා නම් පුෂ්පරාග මැණික් පළඳිනවට අමතරව කහ මල් පූජා කරන කහ වස්ස මේ ඇඳීම කහ පාට ඇඳුම් අඳින්න මේ කාලය තුල. විෂ්ණු දෙවියන්ගේ පිහිට පතන්න. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න බුදුන් ළඟට.
ඒවයි කරන්න ඕනේ. එතකොට මේවා ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා තමුන්නාන්සේලට අනිවාර්යයෙන්ම. එහෙනම් තමුන්නාන්සේලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිකුත් ලග්න හිමියන් පසුතැවෙන්න එපා. මේ මහා දසා අතුරු දසා විදසා ගුරුගේ තියෙනවා නම් පමණයි ඒ අයට විතරක් මේ වෙලාවේ සුබ පළත් වෙනවා කියලා පෙන්වලා දුන්නේ. තෙරුවන් සරණයි, ජය වේවා.